ඔබ හිතන්නේ බුද්ධිමත් කෙනෙක් කියන්නේ හැමතිස්සෙම පොත් කියවන විභාගවලින් ලකුණු 100ම ගන්න කෙනෙක්ට කියලාද? ඇත්තටම විද්‍යාවට අනුව බුද්ධිමත් බව කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. සමහර විට ඔබ කරන ඊටමත් සාමාන්‍ය, එහෙමත් නැත්නම් අමුතුයි කියලා හිතන පුරුදු ඔබ ඊටමත් ඉහළ IQ එකක් තියෙන කෙනෙක් බවට සාක්ෂි වෙන්න පුරුවන්. අද අපි බලමු ඔබ ඇත්තටම බුද්ධිමත් බව පවසන විද්‍යාත්මක ලක්ෂණ 8ක් මොනවද කියලා. 1. ඔබ තනියම කතා කරනවද? Talking to yourself. ඔබ තනියම වැඩක් කරද්දී ඒ ගැන හයියෙන් කතා කරනවද? සමහර මේක පිස්සුවක් කියලා හිතුවත් මනෝවිද්‍යාඥයින් පවසන්නේ මේ බුද්ධිමත් භවයේ ලක්ෂණයක් කියලා. තනියම කතා කිරීමෙන් ඔබේ මොළය වඩාත් හොඳින් සංවිධානය වෙනවා. මතකය අලුත් වෙනවා වගේම ගැටලු විසඳීමේ වේගය වැඩි වෙනවා. ඔබ ඔබේ මොළයට ශ්‍රව්‍ය සංඥාවක් ලබා දීමෙන් එය වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරනවා. 2. ඔබ කම්මැලි කෙනෙක්ද? The lazy genius. විශ්වාස කරන්න, බුද්ධිමත් අය අනවශ්‍ය වැගවලට ශක්තිය වැය කරන්න කැමති නැහැ. ෆ්ලොරිඩා ගල්ෆ් කෝස් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව ඉහළ IQ අගයක් තියෙන අය අඩු ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙමින් වැඩිපුර කල්පනා කිරීමට කැමතියි. ඔවුන් සෑම විටම බලන්නේ අමාරු කාර්යයක් ඊටම සරලව සහ ඉක්මනින් කරන්නේ කොහොමද කියලායි. බිල් ගේට්ස් පවා පවසා තිබෙන්නේ මම අමාරු වැඩක් කරන්න හැමතිස්සෙම තෝරාගන්නේ කම්මැලි කෙනෙක්ව. මොකද ඔහු ඒටට ලේසි ක්‍රමයක් හොයාගන්නවා කියලා. 3. රාත්‍රී පක්ෂියා night owl. ඔබේ හොඳම අදහස් එන්නේ හැමෝම නිදාගත්තට පස්සේ රෑ 12ට විතරද? ලන්ඩන් ස්කූල් of ඉකොනොමික්ස් පර්යේෂණයකට අනුව බුද්ධිමත් දරුවන් වැඩෙද්දී night owls හෙවත් රෑ අවදිව සිටින අය බවට පත්වීමේ සම්භාවිතාව වැඩි. පරිණාමීය විද්‍යාවට අනුව රාත්‍රිය වැනි අලුත් සහ අසාමාන්‍ය පරිසරයන්ට අනුගත වීමට උත්සාහ කරන්නේ වඩාත් විවෘත සහ බුද්ධිමත් මොළයක් ඇති අය. 4. ඔබ අමතක වීම වලට මුහුණ දෙනවද? Forgetfulness. චොක්ලට් ගන්න කඩේට ගිහින් ඒක අමතක වෙලා වෙන මොනවා හරි අරන් එවිත් තියනවද? බුද්ධිමත් මොළයක් කියන්නේ හැමදේම මතක තියාගන්න එකට නෙවෙයි, වැදගත්ම දේ විතරක් මතක තියාගෙන අනවශ්‍ය තොරතුරු මකලා දාන එකටයි. ඔබ වැදගත් තොරතුරු වලට ඉඩ ලබා දීම සඳහා කුඩා දේවල් අමතක කරනවා නම් ඔබේ මොළය ඉතා හොඳින් තොරතුරු පෙරීම, එහෙමත් නැත්නම් information filtering සිදු කරනවා. 5. ඔබ ඕන වඩා කනස්සුළු වෙනවද? Anxiety. හැමදේ ගැනම ඕන වඩා හිතලා බය වෙන එක අමාරු වැඩක්. නමුත් ඒකෙන් කියවෙන්නේ ඔබේ මොළය සිදුවිය හැකි සියලුම ප්‍රතිකල්ප ගැන සිමියුලේෂන්ස් රන් කරනවා කියන එකයි. පර්යේෂණ පෙන්වන්නේ ඕන වඩා කනස්සුළු වන අයගේ වාචලික බුද්ධිය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 6. ඔබ තනියම සිටීමට ප්‍රිය වෙනවද? Preference for solitude. ඔබේ මිතුරන් සමග සාතිවලට යනවට වඩා තනියම පොතක් කියවන්න හෝ ඔබේ වැඩක් කරගන්න කැමතිද? බුද්ධිමත් අය සමාජශීලී නොවෙනම කියන්න මේ අදහස් වෙන්න නැහැ. නමුත් ඔවුන් තමන්ගේ අරමුණු සහ අදහස් වලට වැඩි කාලයක් වෙන් කරන්න කැමතියි. ඔවුන්ට තමන්ගේම සමාගම ඕන් කම්පනි ප්‍රමාණවත්. 7. කුතුහලය සහ 8. විවෘත මනස. අවසාන කරුණු දෙක තමයි ඔබ හැමදේ ගැනම ඇයි කියලා අහනවා නම් සහ අලුත් අදහස් වලට සවන් දීමට ඔබ සූදානම් නම් ඔබ සැබෑ බුද්ධිමතෙක්. බුද්ධිමත් අය කිසි විටකම Taman සියල්ල දන්නවා බව සිතන්නේ නැහැ. ඔවුන් සෑම විටම ඉගෙන ගැනීමට උත්සාහ කරනවා. ඉතින් මේ ලක්ෂණ 8න් කීයක් ඔබට තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම රසවත් කරුණු දැනගන්න subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.